මෙන්න මේ බොකේ එක රැපින් කරගන්නේ කොහොමද කියලා බලමුද. ඉතින් මේකට ඕන වෙනවා රැපින් පේපර් භාගටියක් guys. ඉතින් මම මේ වගේ රැපින් පේපර් භාගටියක් කපා ගන්න ඉස්සෙල්ලාම ඉතින් බොකේ එකේ ප්‍රමාණය අනුව රැපින් පේපර් යන ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මේක මල් 30ක විතර පොඩි බොකේ එකක්. ඉතින් මේකට guys මේ කපාගත්ත රැපින් පේපර් භාගටිය බොකේ එකේ වටේට ඔන්නෝම තියාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන ගමන් අයිඩියා එකක් ගන්න කොහොමද මම රැපින් පේපර් ටික තියාගන්නේ කියලා. ඉතින් මේක රැපින් පේපර් එකක් උඩින් යන විදිහට තමයි අනිත් රැපින් පේපර් එක තියාගන්නේ. ඉතින් මේක බොකේකට වඩා ගොඩාක් උසට ගන්න පාර රැපින් පේපර්. බොකේකට වඩා පොඩි ප්‍රමාණයක් උසින් තියාගන්න. මොකද ගොඩාක් උසට ගත්තොත් එimhe බොකේ එකේ ඩිසයින් එක වෙනස් වෙනවා. ඉතින් ඒක ඔයගොල්ලෝ මෙතනින් අයිඩියා එකක් අරගෙන ඔයගොල්ලෝ කැමති විදිහට රැපින් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉගෙන ගන්න කට්ටියට පොඩි අයිඩියා එකක් විතරයි මම මෙතන දෙන්නේ. ඉතින් මේක රැපින් පේපර් භාග 5ක් විතර යනවා මේ බොකේ එකට. ඉතින් බොකේ ප්‍රමාණයත් එක්ක මම ඉස්සෙල්ලත් කිව්වා රැපින් පේපර් ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. ඉතින් බොකේ එකේ පිටිපස්සට තියාගත්ත රැපින් පේපර් ටික මම ටිකක් උසින් තියාගත්තා. ඉස්සරහ පැත්තේ රැපින් පේපර් ටික පොඩ්ඩක් පල්ලෙහාට එන්න තියාගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ වීඩියෝ එකේ මම රැපින් පේපර් ටික තියාගන්න විදිහට තියලා ඔයගොල්ලන්ට බොකේ එක හදාගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි ටෙක්නික් එකක් guys මේක. ඉතින් මේකට ඊට පස්සේ ඔයගොල්ලෝනේ දැන් මේ විදිහට එක විදිහට අල්ලගන්න බැලන් ටේප් එකකින් එකට ගහගන්න බොකේ එකේ රැපින් පේපර් එකක් තියලා ඊට පස්සේ ටේප් එකක් ගහලා අනිත් රැපින් පේපර් එක තියන්න. ඉතින් ඔයගොල්ලන්ට කාලයක් ඇද්දි ප්‍රැක්ටිස් වෙද්දි ටේප් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. තනියතර අල්ලගන්න පුළුවන් රැපින් පේපර් ටික ඔක්කොම. ඉතින් guys ඊට පස්සේ අපිට ආයෙත් අවශ්‍ය වෙන රැපින් පේපර් භාග කීපයක්. ඉතින් මම නම් මේකට භාග දෙකක් ගන්නවා. ඒ භාග ටික ඔන්න ඔය විදිහට රෙක්ටැන්ගල් විදිහට පොඩ්ඩක් නමා ගන්නවා. ඊට පස්සේ බොකේ එකේ දෙපැත්තට තියාගන්න පිටිපස්සට එකයි ඉස්සරහ පැත්තට එකයි හරි. එහෙම නැත්නම් අපිට වටරම තියාගන්න පුළුවන්. ඒතර තව ලස්සනයි බොකේ එක ටයිට් වෙලා හොඳට හිටිනවා. ඉතින් මම නම් මේකට ඒ වගේ කැලි දෙයක් තියාගන්නවා ඉස්සරහටයි පිටිපස්සටයි ඔන්න ඔය වගේ. බලන්න කොහොමද රැපින් පේපර් එක මම තියාගන්නේ කියලා නමා ගන්න විදිය තියාගන්න විදිය හැමදේම බලලා මේක අලුතෙන් ඉගෙන ගන්න කෙනෙකුට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට මල් 100 200 බොකේයක් වුණා රැපින් කරගන්න පුළුවන්. හරිම ලස්සනට. ඉතින් මේකට ඕනම මල් ඉතින් රෝස මල් වෙන්න ඕනේ නැහැ. ටියුලිප් කානේෂන් එතකොට පියෝනි ඉතින් ඔය ඕනම මල් වර්ගයකට මේ වගේ රැපින් එකක් දාන්න පුළුවන්. හරිම ලස්සනට. ඉතින් ඊට පස්සේ දැන් අපිට net එක කවර් කරගන්න ඕනේ guys. ඉතින් ඒ නිසා net එක කවර් කරගන්න රැපින් පේපර් භාග දෙකක් අරගෙන ඔන්න ඔය වගේ තියාගන්නවා. ඉතින් බලන්න මම කොහොමද මේක රැපින් කරගන්නේ කියලා. ඉතින් මේක ගොඩක් සමහර කට්ටිය කැමැත්තෙන් ඉන්නවා මේ දේවල් ඉගෙන ගන්න. ඉතින් හොබියක් විදිහට කරන කට්ටිය ජොබ් එකකට ෆ්ලොරිස්ට් කෙනෙක් වෙන්න කැමති කට්ටිය නිසා ඉතින් වීඩියෝ එකේ මොන හරි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් අයිඩියා එකක් ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේක හරිම දෙයක්. ඉතින් ලේසි දෙයක් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් ඔන්නෝම රැපින් පේපර් කැරි දෙකකින් තුනකින් නැටි ටික කවර් කර ගන්නවා. ඊට පස්සේ රිබන් එකක් වෙනගෙන බොකේ එක ඉවර ගන්න තමයි. ඉතින් ෆයිනල් ලුක් එක guys ඔන්න ඔක තමයි බොකේ එකේ. ඉතින් ඊට පස්සේ මම මේ වැඩි රැපින් පේපර් ටික කපා ගන්නවා. ඉතින් මේක දිගේ වැඩි රැපින් පේපර් ටික යටින්. ඒ නිසා හැම වෙලේම නැටි ටිකට පල්ලෙහෙන් තියෙන ගොඩාක් දිගට ගන්න එපා. රැපින් පේපර් ටික පල්ලෙහාට එන්න. ඒතර බොකේ එක ඇත. ඒ නිසා පල්ලෙහා කොටස තියෙන රැපින් පේපර් වැඩි කොටස කපලා අයින් කර ගන්න ඕනේ. එතකොට තමයි බොකේ එක ලස්සන. ඉතින් බලන්න බොකේ කොහොමද ෆයිනල් ලුක් කොහොමද රැපින් එක කොහොමද ඒ හැමදේම කොහොමද කියලා බලන්න. ඉතින් බොකේ එක ලස්සනයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගන්න. ඉතින් ඔයගොල්ලන්ට වැඩි විස්තර වැඩි තොරතුරු වැඩි වීඩියෝ බලන්න පුළුවන් මගේ YouTube එකේ. ඉතින් ඔයගොල්ලන්ට ලොකු වීඩියෝස් මම දාලා තියෙනවා. එහෙනම් guys කට්ටියටම ජය වේවා. එහෙනම් අයිඩියා එකක් ගන්න පුළුවන් කට්ටිය එහෙනම් ජය වේවා කට්ටියටම.